ලස්සන වෙල්යායකින් වටවුණ මේ පුංචි ගමේ ජීවත් වුණා ගමරාල කියලා හරිම අහිංසක අවංක ගොවියෙක්. ගමරාල කියන්නේ කාටවත් කරදරයක් නැති දෑත මහන්සියෙන් විතරක් ජීවත් වෙන මිනිස්සෙක්. හැබැයි මේ ගමේම හිටිය සයිමන් කියලා හරිම කපටි වැඩක් නොකර අනුන්ගේ මහන්සියෙන් කන්න බලන් ඉන්න කෙනෙක්. සයිමන් හැමදාම කළේ ගමේ අහිංසක මිනිස්සුන්ව රවට්ටලා කපටි කතා කියන එක. එදා දවසේ සයිමන්ගේ ඇස යොමු වුණේ ගමරාල අලුතින් අස්වද්දන්න හදන සරුසාර අලහේන දෙසටයි. ගුණපාල මුදලාලි අර බලන්නකෝ ඈතින් එන ගමරාල දිහා මනුස්සයා අලුත් කැලෑ කැබැල්ලත් සුද්ධ කරලා ලොකු අලහේනත් කරන්නයි ලෑස්තිරෙත් මේ. ඔව් සයිමන් ගමරාල කියන්නේ ඉතින් වැඩකාරයානේ. මනුස්සයා මොනවා වගා කළත් ඒක සරු වෙනවා. ඒක තමයි මුදලාලි මාත් බැලුවේ. මටත් හිතුණා ගමරාලේත් එකතු වෙලා ඔය හේනි කොටසක් කරන්න. වැඩක් නොකරම මටත් අල ටිකක් කන්න පුළුවන් වෙයි. ඔයාවි කපටි වැඩ ගමරාලට කරන්න ලෑස්ති වෙන්න එපා සයිමන්. ඒ මනුස්සයා හරිම අහිංසකයි. අනේ නෑ මුදලාලි. මම මේ උබව්වක් කරන්නයි හැබැන්නේ. ඔන්න බලන්නකෝ මම ගමරාලව එක්ක කතාවෙන් කැමති කරගන්න හැටි. ගමරාල හාමෝ මේ කොහේදන් දෙන්නේ? මුළු ඇගම දාඩියෙන් නෑරිලානේ. වාඩි වෙන්නකො මෙතනින්. මම මේ අලුත් හේනේ කටුපතුරු ටිකක් සුද්ධ කරලා එන ගමන් සයිමන්. මේ දවස්වල තදවුව නිසා පොළව වේලිලා. හේන කොටන්න ලොකුව මහන්සියක් වෙන්න ඕන. මුන්දලාලි ගමරාල හාමුට හොඳ උණුවෙන් නිගුරු තේ එකක් දෙන්නකෝ. ගමරාල හාමු මම මේ කල්පනා කළේ ඔයා තනියම ඔය මහ හේන කොටල ඉවර කරන්නේ කොහොමද කියලා. ඔයාට ලෙඩක් දුකක් හැදුනොත් කවුද හේන බලන්නේ? ඒකත් ඇත්ත සයිමන්. ඒත් ඉතින් මට උදව්වට කවුරුත් නෑනේ. මගේ දෑති වීරිය නිතරයි තියෙන්නේ. ඇයි මම ඉන්න ගමරාල හාමු? මටත් හිතන ඔයාට පිහිට වෙන්න. අපි දෙන්න එකතු වෙලා මේ පාර අලහේන කරමු. හැබැයි මට ලොකු මහන්සියක් වෙන්න බෑ. මම ඔයාට උපදෙස් දෙන්න. අසන්නාවම අපි දෙන්න ලස්සනට බෙදා ගමු. ඇත්තටමද සයිමන්? ඔයා මට උදව් වෙනවා නම් මට ඒක ලොකු හයියක්. ඉතින් අපි අස්සන්න බෙදාගන්නේ කොහොමද? අපි මෙහෙම කරමු ගමරාල හාමු. අපි වවන අලවැල් වල පොළවෙන් උඩ තියෙන කොටස ඔක්කොම මට. පොළවෙන් යට තියෙන කොටස ඔක්කොම ඔයාට. මොකද කියන්නේ? මම උඩ කොටස ගන්නම්. හොඳයි සයිමන්. ඔයා උඩ කොටසට කැමති නම් මට ප්‍රශ්නයක් නෑ. මම යට කොටස ගන්නම්. එහෙනම් හෙට ඉදම් වැඩ පටන් ගමු. පහුවදාම හේනි වැඩ පටන් ගත්තා. හැබැයි සයිමන් කිව්ව වගේම එයා කිසිම උදැල්ලක් අතට ගත්තේ නෑ. ගමරාල උදේ ඉඳන් මහන්සි වෙලා පස් පෙරලද්දී සයිමන් කලේ ගහක් යටට වෙලා බලාගෙන ඉන්න එක විතරයි. ගමරාලගේ අහිංසකකමට සයිමන් කරන කපටිකම තේරුනේ නෑ. ගමරාල හාමු ඔය දකුණු පැත්තේ පාතිය තව ටිකක් ඈතට කොටන්න. පස් ටික හොඳට බුරුල් වෙන්න ඕන. නැත්තම් අලවැල් හැදෙන්නේ නෑ. ඔව් සයිමන් මම මේ හොඳටම කොටනවා. ඔයාට ඇරිත් මේ පුංචි පස් කන්න පොඩ්ඩක් අයින් කරලා දෙනවද? අනේ ගමරාල් හාමු අද උදේ ඉඳන් මගේ කොන්ද හොඳටම රිදෙනවනේ. මම මේ ඔයාට පාර පෙන්නන්නයි මෙතන ඉන්නේ. ඔයා කොටන්න මම බලා ගන්නම් සත් වෙනවද කියලා. හොඳයි හොඳයි සයිමන්. ඔයා ඔතන ඉඳන් බලන්නකෝ. මම මේ පාත්ති පහම අද දවල් වෙන්න කලින් කොටලා ඉවර කරන්න. කොටන්න. ඔයා කොච්චර කෙටුවත් උඩ හැදෙන ලස්සන අලවැල් ටික ඔක්කොම අන්තිමට අයිති මටනේ. මම ඒව නගරෙට ගිහින් විකුණලා ලොකු සල්ලියක් හොයනවා. පාත්ති කොටලා ඉවරුණාට පස්සේ ගමරාල හොඳම අල බීජ ටික පාත්තිවල සිටවන්න පටන් ගත්තා. සයිමන් එකම එක බීජයක්වත් අතින් ඇල්ලුවේ නැහැ. හැබැයි එයාගේ හිත ඇතුලේ තිබුණේ මහ ලොකු සිහින මාලිගාවක්. ගමරාල හාමු මේව හොඳ අල වර්ගද? මේ වගේ වැල් හොඳට ලොකුවට හැදෙනව නේද? ඔව් සයිමන්. මේක රතු වල වර්ග. මේ වගේ වැල් මහා හයියට හැදෙනවා. කොළ ටිකත් සරුයි. ෂා ඒක තමයි මටත් ඕනේ. කොළ සර්වේරම කියන්නේ වැල් ටික මහ ලොකුවට එනවා. මම මේ වැල් ටිකෙන් ලොකු වැඩක් ගන්නවා. ඔයා ඔය වැල් ටිකෙන් මොකද කරන්නේ සයිමන්? මිනිස්සු කන්නේ යට තියෙන අලනේ. ඒව ඔයාට වැඩක් නෑ ගමරාල හාමු. අපි එදා ගිවිසුමක් කරගත්තනේ. උඩ කොටස මගේ යට කොටස ඔයාගේ. ඔයා බීජ ටික ඉක්මනට දාලා වතුර ටිකක් දාන්න.
හොඳයි සයිමන් මම මේ ඔක්කොම හිටවලා වතුරත් දාන්න. ඔයා හෙට ඉදන්වත් පොඩ්ඩක් හේන පැත්තේ ඇවිත් සත්තු එලවන්න. හරි හරි මම රෑටත් ඇරිත් බලන්නංකෝ ඔයාද ඩේවර කරන්නකෝ. මාසයක් විතර යද්දී හේන පුරාම ලස්සනට අලවැල් වැවුණා. හැබැයි හේනට මීයන්ගෙන් ලොකු කරදරයක් ආවා. මීය ඇවිත් පොළව හාරලා අල කන්න පටන් ගත්තා. ගමරාල සයිමන්ට කතා කළත් සයිමන් නිදිබර දැසින් නැගිට්ටේ නැහැ. ගමරාල තනියම මීයෝ එලවන්න උපක්‍රමයක් කල්පනා කළා. ඒ සයිමන් නැගිටිනවා. අර හේන පුරාම මීය පිරෙලා. උන් පොළව හාරඩවා. අපේ වගාව විනාශනේ. එන්නේ අන්න සත්තු එලවන්න. අනේ ගමරාල හාමු ඔය පුංචිමීයන්ට මම මොනව කරන්නද? උන් පොළව යටනේ හාරන්නේ. මගේ වැල් ටික උඩනේ තියෙන්නේ. එයාලා යට කොටස කෑවට මට කමක් බෑ. ඔයාම ගිහින් එලවන්න. මට නිදිමතයි. සස් මෙයා මහ කපටියෙක්නේ. මගේ මහන්සියෙන් නිකං කන්නයි හදන්නේ. මීයා යට කොටස කෑවට මෙයාට කමක් නෑ කිව්ව නේද? ඉන්ඩොක සයිමන් ඔයාට මම හොඳ පාඩමක් උගන්වන්නම්. අන්තිමේදී අල අස්වැන්න නෙලන දවස ආවා. සයිමන් එදා උදේම හේනට ආවේ මහා ලොකු ගෝනිමලුත් අරගෙන. එයා හිතුවේ අද තමයි එයාගේ ජීවිතේ ලොකුම සල්ලි හම්බ වෙන දවස කියලා. ගමරාල සංසුන්ව සයිමන් එන දිහා බලාගෙන හිටියා. ගමරාල හාමු ඔන්න මම ආවා. අද තමයි අපේ අස්වැන්න බෙදන දවස. බලන්නකො හේනේ වැල් ටික හැදිලා තීර ලස්සන මහා කැලෑරක් වගේ. අද මගේ ගෝනි ඔක්කොම වැල් වලින් පිරෙනව සත්තයි. ඕ සයිමන් ඔයා උදේම ඇවිත් තියෙන්නේ. අපේ ගිවිසුම වලට මතකයි නේද? උඩ කොටස ඔයාට යට කොටස මට. අපොයි මතකයි ගමරාල හාමු. මම කවදාවත් ගිවිසුම් කඩ කරන්නේ නෑ. ඔන්න මම මගේ කැත්තෙන් උඩ තියෙන ඔක්කොම අලවැල් ටික කපලා මගේ ගෝනි වලට දාගන්නා. යට තියෙන බස් ටික ඔයා තියාල් දෙන්න. හොඳයි සයිමන්. ඔයා එහෙනම් කපන්න කොටන් ගන්න. මම මගේ උදැල්ලෙන් යට කොටස හාරන්නම්. සයිමන් මහා ලොකු මහන්සියක් වෙලා හේනේ තිබුණ ඔක්කොම අලවැල් ටික කපා ගත්තා. එයාගේ ගෝනි තුනම කොළපාට අලවැල් වලින් පිරීලා ඉතිරුණා. සයිමන් හිතුවේ Taman තමයි මේ ගමේ ඉන දක්ෂම මිනිහා කියලා. හප්පේ මහන්සි ඒ උලත් බලන්නකො මගේ ගෝනි තුන පිරීලා තියෙන ලස්සන. ගමරාල හාමු ඔයා තාම පස් හරනවා විතරයිනේ. ඔයාට මුකුත් ලැබුණේ නෑ නේද? තාම නෑ සයිමන්. මම හිමින් හාරනවා. ඔයා වැල් ටික ඔක්කොම කැපුවා නම් ඔයාට දැනියට අවුමට ගෙනියන්න පුළුවන්. ඔව් මම මේවා දැම්ම කරත් එක පටවගෙන ටවුමට යනවා. මේ සර්වැල් ටික දැක්කම ටවුමල් මුදලාල්ලා මට ලොකු සල්ලියක් දෙයි. ඔයා ඔය පස් කන්න උඩට වෙලා ඉන්න ගමරාල හාමු. මම යනවා. සයිමන් මහා ලොකු ආඩම්බරයකින් නගරේ වෙළඳපොළට ගියා. එයා හිතුවේ තමන්ගේ අලවැල් ටික ඉහළ මිලකට විකුණන්න පුළුවන් වෙයි කියලා. හැබැයි වෙළඳපොළේදී සයිමන්ට මූණ දෙන්න සිද්ධ වුණේ කවදාවත් හිතපු නැති මහා ලොකු ලැජ්ජාවකට. සිටිසේන මුදලාලි මෙන්න බලන්න මම ගෙනාපු අපූර්ව දේ. මගේ හේනේ වවපු අතිශය සරුසාර නැවුම් අලවැල් සහ කොළ. මේවා ඔක්කොම ගන්න. මට හොඳ මිලක් දෙන්න ඕන. මොකද්ද සයිමන් මේ? ඔයම්මට විහිළු කරනවද? මේවා අලවැල්නේ. මේ කොළ කන්නේ කවුදන්නේ? මිනිස්සු කන්නේ අලවැල් නෙමෙයි. පොළව යට තියෙන අල. මේ කොළවලින් මම මොනව කරන්නද? ඇයි මුදලාලි? මේවල් හොඳට ලොකුවට හැදිලා තියෙන්නේ. මේවා වටින්නේ නැද්ද? පිස්සුද සයිමන් ඔයාට? මේවා හරක්ට කන්න දාන්න විතරයි වටින්නේ. මේ ගෝනි තුනටම මට දෙන්න පුළුවන් රුපියල් 100යි. ඔයාට අල ඕන නම් අර පැත්ත බලන්න. අද ගම්රාල මහා ලොකු අලලොරි දෙකක් ගෙනල්ලා මුළු වෙළඳපොළටම විකුණනවා. සයිමන් හැරිලා බලද්දී එයා දැක්කේ මහා පුදුම දර්ශනයක්. ගමරාල පොළොව යට තිබුණ මහා යෝධ අල ටික ඔක්කොම හාරගෙන ලොරි පිටින් නගරයට ගෙනල්ලා විකුණනවා. ගමේ මිනිස්සු වගේම නගර මිනිස්සු ගමරාලගේ අල ටික මහා ඉහළ මිලකට මිලදී ගත්තා. සයිමන්ට තමන් කරපු කපටිකමේ මෝඩකම තේරුනේ අන්න එතකොට. නැවුම් රටවර තියෙනවා ගන්න මහත්තුරනේ. ඉතාමත් රසවත් අල. දමරාල හාමු මේ ඔක්කොම අල ලැබුණේ අර අපේ හේනෙන්ද? පොළොව යට මෙච්චර අල තිබුණද? ඔව් සයිමන් ඔයා එදා කිව්වේ උඩ කොටස ඔයාට යට කොටස මට කියලානේ.
මම ඉතින් ඔයා කියපු විදිහටම යට තිබුණ පස්හරලා බලද්දී මේ වගේ ලොකුවල දහස් ගානක් මට හම්බ වුණා. මම ඒව ඔක්කොම විකුණලා අද ලොකු මුදලක් හම්බ කළා. අනේ මට වුණ මෝඩකම මම හිතවේ උඩ තියෙන වැල් ටික තමයි වටින්න කියලා. මම රවට්ටන්න හැදුවේ ඔයාව. ඒත් අන්තිමට රැවටුනේ මමමයි ගමරාල හාමු. සයිමන් තමන්ට කපටිකම් කළත් ගමරාල හරිම ගුණගරුක මිනිස්සෙක්. එයා සයිමන් එක්ක තරහ වුණේ නෑ. අසරණ වෙලා ලැජ්ජාවෙන් හිටපු සයිමන්ට කන්න බොන්න දීලා එයාට ජීවිතයේ සැබෑ පාඩම කියලා දුන්නා. ගමරාල හාමු මම ඔයා වැඩ කරද්දි ගස් හෙවනට වෙලා හිටියේ. මම කම්මැලිකමට කපටිකමට ඔයාව පාවිච්චි කළා. මට සමාවෙන්න ගමරාල හාමු. මට අදයි තේරුනේ අනුන්ගේ මහන්සියෙන් නිකං කන්න හදන අයට කවදාවත් හරියන්නේ නෑ කියලා. අඩන්න එපා සයිමන්. මම ඔයාලේ කපටිකම එදාම දැනගෙන හිටියා. ඒත් මම ඔයාට පාඩමක් උගන්වන්නයි නිකන් හිටියේ. මනුස්සයෙ ජීවත් වෙන්න ඕන තමන්ගේ දෑතේ වීර්යයෙන්. අවංක මහන්සියෙන් විතරයි. කපටිකමෙන් తాවකාලිකව දිනන්න පුළුවන් වුණත් සදාකාලිකවම දිනන්න බෑ පුතේ. ඕ ගමරාල හාමු මම අදින් පස්සේ කවදාවත් කාටවත් කපටිකම් කරන්නේ නෑ. මම හෙට ඉදන් ඔයත් එක්ක හීනට ඇවිත් උදැල්ලා අරන් අවංකවම වැඩ කරන්න. මාව ඔයාගේ ගෝලයේත් කරගන්න. එදායින් පස්සේ සයිමන් තමන්ගේ පරණ කපටි ජීවිතය සදහටම නතර කළා. එයා ගමරාල එක්ක එකතු වෙලා දෑති මහන්සියෙන් වැඩ කරන නියම ගවියෙක් බවට පත් වුණා. ගමරාල තමන්ගේ අලුත් අස්වැන්නෙන් භාගයක්ම සයිමන්ට සාධාරණ විදිහට ලබා දුන්නා. කපටිකම පරද්දලා අවංක මහන්සිය මුළු ගමටම ලොකු ආදර්ශයක් අරගෙන ආවා. ගමරාල හාමු මෙදා පාර අලාස්සන්න අවම අපි කොහොමද දෙදාගන්නේ? උඩ කොටසද යට කොටසද? මෙදා පාර උඩ කොටසයි යට කොටසයි දෙකම අපි දෙන්න සමසමව බෙදාගමු සයිමන්. මොකද දැන් ඔයත් මං වගේම මහන්සි වෙලා වැඩ කරනවනේ. ඕ ගමරාල හාමු දෑති මහන්සියෙන් කන බත්පතේ තියෙන රස කපටිකමේ නෑ කියලා මම දැන් හොඳටම දන්නවා. අපි කවදාවත් අනුන්ව රවට්ටලා කපටිකමෙන් ජීවත් වෙන්න උත්සාහ කරන්න හොඳ නෑ. කම්මැලිකම කපටිකම නිසා අන්තිමට අපිටමයි ලැජ්ජ වෙන්න සිද්ධ වෙන්නේ. තමන්ගෙම දෑති වීර්යෙන් අවංකව මහන්සි වෙන මිනිස්සුන්ට මුළු ලෝකෙම ආශිර්වාදය කරන සත්තයි. වරදක් වටහාගෙන යහපත් වෙන මිනිස්සුන්ට සමාව දීම තමයි උතුම්ම මනුස්සකම.